අභිමානවත් 78 වෙනි ජාතික නිදහස් සම්ප්‍රාප්තියයි මෙහි. අපි දකිනවා අපි මෑත කාලයේ අත්විඳපු දිට්වා සුළුකුණාටුව දිස බලන්න. නායම් දහස් ගණනක් වාර්තා වුණා. කඳු කඩා වැටීම්, ගංගා යුරු ඉලිතැරීම් විශාල ප්‍රමාණයක් වාර්තා වී තිබෙනවා. විශේෂයෙන්ම අපේ රාජ්‍යයේ අපේ රටේ පැවැත්මේ ප්‍රධාන සාධකය මධ්‍ය කඳුකරේ. මධ්‍ය කඳුකරේ රූරා ගලන ගංගා පද්ධතීන් තමයි මේ මාතෘ භූමියට ජීවය කැටුවෙන්නේ. මධ්‍ය කඳුකරේ වෙත හෙළෙන මහා වර්ෂාපතනය තමයි මේ මාතෘ භූමියට අවශ්‍ය සෞභාග්‍ය ගෙනත් දෙන්නේ. නමුත් අපි අපේ ජීවිත කාලය තුලම අත්දැකීමින් තිබෙනවා මධ්‍ය කඳුකරට ඇති වී තිබෙන විනාශයේ බරපතලකම. අපිට ගොඩනැංවීමේ මාවත කවර දිසාවක් විය යුතුද? සියලු ස්වභාවික සම්පත්, සියලු පරිසර පද්ධතීන්, සතා සිව්පාවන් මුළුමනින්ම විනාශ කරමින්, තරජනයට ලක් කරමින් ගොඩනැගීමේ ශ්‍රී ලංකාවෙන් ඇති ඵලය කුමක්ද? අපි අපේක්ෂා කරන්නේ පාරිසරික පද්ධතිය ඉතාමත් හොඳින් ශක්තිමත් කරන අපි ඉපදෙනකොට තිබුණු ගහ කොළ සතා සිව්පාවා සෞන්දර්ය පරිසරය සමහර විට ඒ වගේම එහෙම නැත්නම් ඊටත් වඩා වැඩියෙන් අපේ අනාගත පරම්පරාව වෙනුවෙන් සුරක්ෂිත කර දීම තමයි ගොඩනගමු ශ්‍රී ලංකා අපේ ප්‍රධාන කාර්යභාරයක් විය යුතු වන්නේ. එනිසා පරිසර පද්ධතිය මුළුමනින්ම